අයිබෝන් තවත් දවසක් අපි දෙවෙනි මාතෘකාව වශයෙන්ම තෝරගත්තේ selecting a proper attire. attire කියන්නේ මේ ඇඳුම් තෝරගන්න ක්‍රමයක් ගැන කතා කරනවා. එතකොට මම හොටේලිය කෙනෙක් වශයෙන් අපි මේවා ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඒක ගැන PNP කියන්නේ professional personal presentation. ඒ කියන්නේ personally කොහොමද අපි යන තැනකට යනකොට අපි ඇඳුම් තෝරගන්නේ. මෙතනදී හරි වැදගත් වෙනවා මොකද ලංකාවේ විශේෂයෙන්ම ලෝකේ හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට පර්සනැලිටි එක එහෙම නැත්නම් පෞරුෂත්වයේ පිළිබිඹන එක සාධකයක් තමයි ඇඳුම. එතකොට අපි කතාවට කොච්චර කිව්වත් ඇඳුමේ මිනිස්සු මනින් දෙපා කියලා ලෝකේ හැමතැනම තාමත් ඒ දේ සිද්ධ වෙනවා. එතකොට අපි හොටේලිය කෙනෙක් වශයෙන් අපි මැනේජ්මන්ට් ලෙවල් එකට හරි ලෝවර් ලෙවල් මයිනර් ස්ටාෆ් එක වශයෙන් ඉන්නකොට අපිට දීලා තියෙන යුනිෆෝම් එකක් තියෙනවා. ඒ යුනිෆෝම් එකේ තමන්ගේ තනතුර, තමන්ගේ තරාතිරම, තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක ඒකෙන් මනාව පැහැදිලි වෙනවා. ඒකෙන්ද මම අද හිතුවා මේ අවස්ථාවන කෝලව ඉන්ටර්විව් යනකොට එහෙම කොහොමද අඳින්නේ? මල ගෙදරකට කොහොමද අඳින්නේ? ඒත් නැත්නම් ජොබ් එකේදී ප්‍රොෆෙෂනල් ජොබ් එකේදී කොහොමද අඳින්නේ? කැෂුවල් කොහොමද අඳින්නේ? පාටි එකකට යනකොට කොහොමද අඳින්නේ? මේ වගේ වෙනස් තැන්වලදී අඳින්න ඕන ඇඳුම් තෝරගන්නකොට ඉතාම වැදගත්. මේවා සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කෙනෙකුට නම් සමහර අයට හිතෙයි මෙයා මේ අඳින්නත් උගන්වනවා කියලා. ඇත්තටම ඔව්. අඳින්න උගන්වන්න ඕන. ගොඩක් ලංකාවේ මිනිස්සු තමන්ගේ ස්කින් කලර් එක එහෙම නැත්නම් හැමේ පාට හරියට අවබෝධ නොකරගෙන වෙනවා එක જાති ඇඳුම් තෝරගන්නවා. තමන්ගේ උස මහත හොයාගන්න නැතුව ඇඳුම් තෝරගන්න. මේකෙදි වෙන්නේ තමන් විහිම්ම සමාජයක් ඉස්සරහා අපහසුතාවයට පත් කරගන්න එහෙම නැත්නම් අවමානයට ලක් කරගන්නවා. ඒ කියන්නේ මගේ අද ඉල්ලීම තමයි මේ හැමෝම මුලින්ම මම කියනවා මේක හොඳට බලන්න දෙතුන් පාරක් බලන්න. ඒ වගේම දන්න කියන හැම කෙනාටම ඔයා හිතනවා නම් එයාට මේක වැදගත් වෙයි කියලා ඔයා දන්න යාළුවෙකුට හිතවතෙකුට හොටේලිය කෙනෙකුට ඔෆිස් ස්ටාෆ් කෙනෙකුට ෂෙයා කරන්න. ඒ තුලින් අපිට පුළුවන් ලාංකික වෙන අපිත් පිටරටවල ඉන්න අයටත් මේක ෂෙයා කරලා හොඳ පෞරුෂයක් තියෙන පුජ්‍යලයක් නිර්මාණය කරගන්න. I just want to request you all, in case if you feel that this is very important for you, share it with your colleagues, friends, family members, son and daughters. They will come up with the different scenario and they will stand in the society with a respectable manner. So මේක මම කියන්න උත්සාහ කරේ මොකද අපි ලාංකික වශයෙන් අපිට විශේෂයෙන්ම හොටේලියස්ලා වශයෙන් අපි මේක ඉගෙන ගන්නකොට අපිටත් එච්චර දරුමක් තේරුන්නේ නැහැ. හැබැයි දැන් අපි කොහේ යනකොට වුණත් මට රෙස්පෙක්ට් කරන විදිහට තමයි සමාජයේ මං අඳින විදිහට සමාජය මට රෙස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ මට ගෞරව කරනවා නම් මම සමාජයේ ඉදිරියේ හැලුවට ලක් නොවන විදිහට අඳින්න ඕන. එතකොට මට ගෞරව කරන බව ලෝකෙට පේනවා. එතකොට ලෝකයක් මට ගෞරව කරන්න පටන් ගන්නවා. ඇඳුමට නෙමෙයි. අපි මේවා දැනගෙන ඉන්නවා කියන එක ගැන. එතකොට හොටේලිය කෙනෙක් වශයෙන් මම මේක ඉගෙන ගත්තේ 2001 අපිත් එක්ක වැඩ කරපු කතුලින් මම මේ රටේ නෙමෙයි පිට රටකදී මේක ඉගෙන ගත්තා. එතකොට කොහොමද අපි ඇඳුමට එහෙම නැත්නම් සූට් එකට එහෙම නැත්නම් ෂර්ට් එකට අඳින්නේ කොයි විදිහටද? ෂර්ට් එක අඳිනකොට ෂර්ට් සාමාන්‍ය තද පාට අඳිනවා සුදු ස්කින් එක තියෙන. එහෙම නැත්නම් white color skin එකක් තියෙන අයට. එතකොට dark color skin තියෙන අය ඔක්කොම අඳිනවා light color shirt. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලකුණු ආසියාවේ මිනිස්සු වශයෙන් අපි ඔක්කොම ස්කින් එක සාමාන්‍ය not that white, it is somewhere close by brown color එකකට තමයි අපේ තියෙන්නේ. එතකොට මේ brown color skin එකට හරියන්නේ light colors. එතකොට white එක සුදුම ගොඩක් සුදු ළමයින්ට හිතට ගන්න මොහ පිරිමි ළමයින්ට අඳින්න පුළුවන් dark colors. ඒකත් හැබැයි රතු නෙමෙයි. රතුත් හරියන තැන් තියෙනවා. නමුත් ටිකක් තද පාට ඇඳහම තද පාට ඇඳලා බ්ලේසර් එක ලයිට් කලර් බ්ලේසර් එකක් අඳහම තද පාට ෂර්ට් එකත් එක්ක පර්සනැලිටි එක එළියට එනවා. එතකොට හැබැයි ඉන්ටර්විව් එකකදී ජොබ් එකකදී එහෙම නැත්නම් ඒගොල්ලන් දුන්න තනතුරකදී ඔබ තනතුර එක්සිකියුටිව් පොසිෂන් එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ලයිට් කලර් අඳින්න ඕන. එතකොට ඉන්ටර්විව් එකකට ලයිට් කලර් අඳින්න. එතකොට අපි හිතමු බලන්න කැෂුවල් තැනකට එහෙම නැත්නම් අපි ගෙදර පාරේදී අඳින්න මොනවද? එහෙම නැත්නම් සාමාන්‍ය යාළුවෙක් හම්බෙන්න යනකොට එහෙම නැත්නම් සමාජයකට පොඩි get together එකකට යනකොට කොහොමද අඳින්නේ? ඒකදී ඕන විදිහට අඳින්න පුළුවන්. අපිට ඩෙනිම් ඇඳලා යන්න පුළුවන්. ඊවිනිං පාටි කරනවා කියන වෙනම ඩ්‍රෙස් එකක් අතන. නමුත් සාමාන්‍ය මිතුරෙක් හම්බෙන්න යනවා නම් ඩෙනිමයි ටී-ෂර්ට් එක ඩෙක්සු එකයි හරි. ප්‍රශ්නයක් නැහැ.
එතකොට ඩෙනිම කළුද සුදුද කියන එක ප්‍රශ්න නැහැ. Tamanට ඒකට මැච් වෙන ලයිට් කලර්ස් තියෙන ටී-ෂර්ට් එකක් ගන්නාම හරි ලස්සනයි. පර්සනැලිටි එක එළියට එනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා ඇඳුම් තෝරගන්න තීරණයක් කියලා. එතකොට අපි ඊළඟට කල්පනා කළා අපි ඔයගොල්ලන්ට කියන්න මේ කොහොමද අපි ෆියුනරල් එකට සාමාන්‍ය අපි හැමෝම දන්නවා සාමාන්‍ය තද පාට ෆියුනරල් එකකට එහෙම නැත්නම් මල ගෙදරකට අඳින්නේ නැහැ. එතකොට අපි වයිට් කලර් තමයි වැඩි යන්නේ. නමුත් අපේ කතෝලික සහෝදරවරු අඳිනවා බ්ලැක් ට්‍රවුසර් බ්ලැක් පාර්ට් එකයි වයිට් පාර්ට් එක දෙකම කලව් මේ සුදු සහ කළු. ඒකේ වෙනසක් නැහැ. ඒක කියන්නේ වැරද්දක් නැහැ. හැබැයි අපි පන්සලකට පල්ලියකට කෝවිලකට පූජනීය ස්ථානයකට අපි සුදු අඳින්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලත් එහෙම තමයි. ඊට අමතරව අපි හිතමුකෝ සාමාන්‍ය අපි යනවා ඩිනර් පාර්ටි එකට එහෙම නැත්නම් ඊවිනිං ෆන්ක්ෂන් එකකට. ඒතර වෙඩින් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම පිරිමි පාර්ශවය අනිවාර්යයෙන්ම සූට් අඳින තැනක දැන් සූට් එක අඳින්න. බ්ලේසර් එකක් දාන්න. ටයි එක සාමාන්‍ය ක්‍රමයට දැන් දාන්නේ නැහැ. ඕපන් කොලර් එකක් තියෙන ෂර්ට් එක අද්දික අඳලා ටයි එක නොදා තමයි ෆන්ක්ෂන් වලට යන්නේ. ඒතර චයිනීස් කොලර් එකක් තියෙන ෂර්ට් එක නම් කොහොමද ටයි දාන්න බෑ. එතකොට පොඩි ළමෙක් එහෙම වුණොත් ඒකට සමහරවිට ටූ ටෝන් අඳින වෙලාවල් තියෙනවා. සමහරවිට ෆුල් සූට් එකකම පාටින් අඳින්න පුළුවන්. ටූ ටෝන් කියලා කියන්නේ කලිසමේ පාට එක පාටක් බ්ලේසර් එකේ පාට තව පාට. එතකොට හැම වෙලාවෙම බ්ලේසර් එක එහෙම නැත්නම් කෝට් එක තද පාට තියෙන එකට ලයිට් කලර් ට්‍රවුසර් එකක් අඳින්න පුළුවන්. හැබැයි ට්‍රවුසර් එක ඔෆිස් ට්‍රවුසර් එකක් විය යුතුයි. එහෙම නැtei කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මම අර කියන මුල ඉඳලම පර්සනැලිටි එක පෞරුෂත්වයට දක්වන හම්බෙන ලකුණ අඩු වෙනවා තමන් අර රෙඩිමේඩ් කලිසමක් ඇඳන් ඇඳා. ඒකින්ද මගේ උගත් දරුවන්ට මේ මම කියන්නේ සහෝදර සහෝදරයන්ට අපිත් එක්ක වැඩ කරපු අයට හැමෝටම මේක අත්‍යවශ්‍ය හැම කෙනෙකුටම මේක ෂෙයා කරන්න යවන්න ඒගොල්ලන්ට යවලා ඒගොල්ලන්ටත් දැනුමක් ගන්න ඉඩ දෙන්න. එතකොට ඒගොල්ලත් මේ සමාජයට මේ ලෝකෙදී ශ්‍රී ලාංකික නාමය තියාගෙන හොඳ ඩෙන්ටිටි එකක් හදාගෙන පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න. එතකොට මම කිව්වා දැන් වෙඩින් ෆන්ක්ෂන් එකට යනකොට සාමාන්‍ය ගෑනු කෙනෙක් නම් කාන්තාවක් නම් අඳින්නේ සාරිය සහ ඔසරිය. එතකොට හැම කළු තද පාට නම් ලයිට් කලර් සාරි එකක් අඳින්න. ඒක රෝස්ද බ්ලූද යෙලෝද ඒක කමන්නේ බේජ් කලර්ද ඒක කමන්නේ. හැබැයි තද රතු එකක් නම් අඳින්න එපා. ඒතර මැච් වෙන්නේ නැහැ. ඊළඟට බොයි කෙනෙක් නම් එහෙම නැත්නම් තරුණ පහේ මහත්තයෙක් නම් තරුණ ළමයෙක් නම් ඩාර්ක් කලර් ෂර්ට් එකක් අඳලා ඔයාගේ ස්කින් එක තද කාටන ලයිට් කලර් අඳින්න, ස්කින් එක ලයිට් කලර් නම් ඩාර්ක් කලර් අඳින්න. හැබැයි ෂර්ට් එක ලයිට් කලර් එකක් අඳින්න. ගොඩාක් තැන්වලදී අපි බකිනවා සුදු ෂර්ට් එක එහෙම නැත්නම් ලයිට් කලර් බ්ලූ ෂර්ට් එක රෝස් පාට ෂර්ට් එක වගේ අඳිනවා. that's fine. brown කලර් අඳිනවා. හැබැයි ප්‍රෙෆරන්ස් එක තමයි white කලර් සුදු පාට. ඒකට ඕනම කලර් එකේ ටයි එකක් දාන්න. ටයි අඳින්න ඕන නම් ප්ලේන් ෂර්ට් එකක් එක්ක හැම වෙලාවෙම ඉරි හැරි ස්ට්‍රිප්ස් තියෙන ඉරි තියෙන ටයි එකක් අඳින්න. ඉරි තියෙන ෂර්ට් එකත් එක්ක ප්ලේන් කලර් ටයි එකක් අඳින්න. මේ පර්සනැලිටි එක ඉස්සරහට ගේන දේවල්. එතකොට ප්ලේන් ෂර්ට් එකක් එක්ක සුදු පාට ප්ලේන් ෂර්ට් එකට ඉරි තියෙන රතු පාට නිල් පාට කහ පාට ඔය වගේ පාට යනවා. හැබැයි සුදු ෂර්ට් එකත් එක්ක කළු ටයි එකක් නම් අඳින්න එපා. කළු සූට් එකක් ඇඳලා සුදු ෂර්ට් එක ඇඳලා කළු ටයි එක දාන්නේ පාලර් එකේ කට්ටිය විතරයි. ඒතර පාලර් එකකට ගියා හා සමානව දැනෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම කලර්ෆුල් ටයි එකක් අඳින්න මම දන්න සහෝදරවරු ඉන්නවා. සමහරවිට ඒගොල්ලන් ටයි එකයි ෂර්ට් එකයි දෙකම එක පාට. එතකොට ටයි එකක් ඇඳලා කියලා හොයාගන්න බැරි වෙනවා. ඒක ගොඩක් දුරට හැම වෙලාවෙම කන්ට්‍රාස්ටිං කලර් ඒ කියන්නේ S2 ගලවලා යන පාටක් අඳින්න අවශ්‍ය නැහැ. හැබැයි ටිකක් ෂර්ට් එකට වැඩිය උඩින් පේන ටයි එකක් අඳින්න. එතකොට ඔයාව හොඳට පේනවා. කෝට් එක ඇතුළේ ෂර්ට් එක ඇතුළෙන් ටයි එක එළියට ආවම ඔයා පර්සනැලිටි එක හොඳට පේනවා. ඉතින් මේ ඇඳුම් තෝරගන්නකොට ඇඳුම් තෝරගෙන අඳිනකොටත් අඳින විදිහයි කලර් එකයි ඔක්කොම එකතු කරගත්තාම ඔයාගේ උගත්කම, ඔයා දන්න දේ, ඔයා කච්චර දෙයක් ඉගෙනගෙන තියෙන මේ සමාජයේ මොන තරහතරමකද ඉන්නේ කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම පර්සනැලිටි එක එහෙම නැත්නම් පෞරුෂත්වය කියන එක මට හදන්න බෑ. ඔයා විහිම්ම හදාගත යුතු දෙයක්. ඒ කියන්නේ මම මගේ සහෝදරවරුන් ඔක්කොම ඉල්ලනවා මේ පණිවිඩය වැදගත් කියලා දැනෙනවා නම් ඔබ දන්න හොටේලිය කෙනෙක් හරි ඔෆිස් ස්ටාෆ් කෙනෙක් හරි එහෙම නැත්නම් හිතවතෙක් ඉන්නවා නම් මේ බලන වැඩිහිටියෙක් ඉන්නවා නම් තමන්ගේ දුවා දරුවට මේක වැදගත් කියලා එනවනම් ෂෙයා කරන්න. යවන්න ඒගොල්ලන්ට. ඒගොල්ලත් දෙයක් ඉගෙන ගන්න.
එහෙම වුණාම ඒගොල්ලත් දෙයක් ඒක අත්හදා බලයි. මොකද ඕන වෙලාවක ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ලෑස්ති. අපි ඒකට පැහැදිලිවම ලෑස්ති වෙලා ඉන්නවා. ඒක නිසා තියෙන ඕනම විවේචනයක් අරන් අපි කතා කරමු. කතා කරලා මේ අඳින ඇටාය එක ගැන මීට වැඩි සැලකිලිමත් කරගමු. එතකොට ලෝකේ හැම මිනිස්සෙක්ම ඔයාගේ නම ඉස්සරහා දන්නවා ලස්සනට අඳින පුජ්‍යලෙක් තමයි අහවලා කියලා. ඒකෙන්ද අපි ඒ ටික ලෑස්ති කරගමු. හැමෝටම සුබ සද්දාවක් කියන ගාම මම මෙතන නවතිනවා. ඒතකොට ඉදා ගිය සතියේ කතා කරපු එයාට ගොඩක් කමෙන්ට්ස් කරලා තියෙනවා. එයාට අන්තිම මොහොතේ මම ඒකට තෑන්ක්ස් කරන්න ඕන හැමෝටම. එයාගම ෂෙයා කරලා තියෙනවා, view කරලා තියෙනවා. ඒ වගේම කමෙන්ට්ස් දාලා තිබුණා. හැමෝටම ස්තුතියි. නැවත නැවත අපිත් එක්ක ඉන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් අපි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ තුලින් එහෙම නැත්නම් හොටෙල් කතාවේ දිසා තුලින් අරන් එනවාමයි. සමටම ආයුබෝවන් good night.